ඕ මොකද ඇයිද ලොකු සද්දේ මොන වුණත් මගේ යාළුවන්ට මොන හරි ගොත් ඔන්න ඕක තමයි වෙන්නේ තට්ටයා කොයිද තට්ටයා ලැජ්ජාවට හැංගුණාවද්ද හරි හැංගිලා තමයි මට ෂුවර් ටේස් තට්ටයා මෙතන නැතෝ මිනිහා පැනලා ගිහින් වෙච්ච දෙයට මූණ දෙන්න ලැජ්ජ ඇති මං නම් කියන්නේ මේ වෙච්ච වැඩේ නියමයි ටේල්ස් ටිකක් දුකෙන් වගේ නේද? ටේල්ස් මේ විදියට හැසිරෙනව මන් දැකලම නෑ. ඔය කොරේ ඔය නිල්ලිට ඇකුරගේ ශක්තිය නැත්තම් එහෙම තාම අපි මාස ගාණක් මේක හොරනවා. මේ ඊළ හදලා දුන්නට වාට ගොඩක් ස්තුතියි ඉක්කවෝ. ඒ විතරක් නෙමෙයි මගේ මේ පුංචි මොලේටත් ස්තුතියි. මම මේ ප්ලෑන් එක ගොඩක් දුරදිග බලලා තමයි හැදුවේ. අනික වැඩේ සාර්ථකයි. ඔව් ඒක සාර්ථකයි තමයි. මම දැන් කී පාරක් නම් ඒක කිව්වද? යමු යන්න. අප්පොච්චට අර ගල හොයලා දෙන්නත් ඕනේ. ටික් 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 බ්‍රෝ කොහොමද ඉතින් මොකද වෙන්නේ? ඔයාට කොහොමද සොනික්? මං ගාව තියෙන කතාපොත් වගේක්. ස්තුතියි සොනික්. ඔය ටික අර පැත්තෙන් තියන්නකෝ. මන්නම් කියන්නේ ඔහම එක දිගට වැඩ කරගෙන ශරීර සෞඛ්‍යයට අහිත කරන්න දෙයක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දොස්තර පිටර මොකද්ද කරන්න යන්නේ කියලා හොයාගන්න ඕනේ. ටේල්ස් මං කියන්නේ අහන්න. මට ඔයාව අවුල් කරන්න ඕනුන්නේ නැහැ. අනික මං කැමති නැහැ ඔයා ඔහොම දුකින් ඉන්නවට. මට ඇත්තටම මේ වෙලාවේ හිතා ගන්න බැරි වුණා. සොනික් ඒකට කමක් නැහැ. ඒක ඉවරයිනේ. ඔයා හරි හොඳයි. ඒකනේ මං ගැන හොයන්න ආවේ. ඔයාට හිතෙන්නේ නැද්ද දොස්තර බිත්තර යුදෑදුම ඇතුලේ හිටියේ නැති එක පුදුමයක් කියලා? ඒක පුදුමයක් නෙමෙයි. බිත්තර තට්ටයා කියන්නේ කොහොමද බයගොල්ලෙක්. හැබැයි මං මේ අයිටම් එක ඇතුලට ඔළුව දැම්මට පස්සේ හරි අමුතු ගැජට් එකක් දැක්කා. අමුතු දෙයක් දැක්කා නේද? ඔයාට හිතෙන්නේ නැද්ද ඒකත් උගලම කොටසක් කියලා? ඔයා ඒ ගැජට් එක කඩලා විසි කරලා දැම්මේ නෑනේ? මෙන්න ගෙනාවා. ඔබට අවශ්‍ය සියලුම දේ සැනකින් ඔබේ ළඟට දෙන්න බලන්න ඕක. මේක උගුලක් නෙවෙයි. එයා දාපු උපායක්. ඔයා එයාට ගහපු එකෙන් නෙමෙයි එවිල ලොකු පිපිරීමක් ඇති උනේ. මං හිතන්නේ මේ උපාංගයේ වේගවර්ධකයක් වෙන්න ඕනේ. එයා ඔයාගේම වේගය ඔයාට විරුද්ධව පාවිච්චි කරා සොනික්. ඔය නරිපැටියා හරි. රෝෂ් ඔයා කොහොමද මෙතෙන්ට ආවේ? එයා ඔයාව රවට්ට ගත්තා ඉත්තෑවෝ. අනේ මේ එයා මොකටද දන්නේ එතන එච්චර ලොකු පිපිරීමක් ඇති කරන්න හැදුවේ? ඉන්නකෝ මං කියලා දෙන්න. ඇත්තම කියනවා නම් මම මේක ගැන අවුරුදු ගාණක් තිස්සේ හොයනවා. අති දුර්ලභ මාණික්කයක් පැරඩොක්ස් ප්‍රිස්මය. පැරඩොක්ස් ප්‍රිස්මය? පුරාවෘත්තවල තියෙන විදිහට ඒක ගොඩාක් බලවත්. හරිතයායේ පොළවේ ගැඹුරේ තමයි ඒක තියෙන්නේ. මං හිතන්නේ සොනික් එයා ඔයාගේ ශක්තිය පාවිච්චි කරා ඒක හොයාගන්න. ඒකෙන් වැඩක් නෑ. මට දැන් තියෙන එකම එක ප්‍රශ්නයයි. කොහොමද ඔයා මේක දුට ආවේ කියන්නකෝ? ඔයා දොර ඇරලානේ තියෙන්නේ. මේ අහන්න. ඔයාගේ යාළුවෝ ඔක්කොම එකතු කරගෙන උද්‍යානයට එන්න. අපි බලමු මෙයා මොකද්ද කරන්න යන්නේ කියලා. අන්තිමේදී හම්බුණා පැරඩොක්ස් ප්‍රිස්මය. කොහොම හරි හොයාගත්තා. මෙච්චර කාලයක් මේක කටකතාවක් විතරක් වෙලානේ තිබුණේ. දැන් හැබැයි මං ඒක හොයාගන්නවා. අසීමිත වාර ගානක් මම මේ ලෝකේ නවීකරණය කරන්න ගොඩක් උත්සාහ කළා. හැබැයි මොන හරි කරගෙන යනකොට මොකක් හරි කරලා ඇවිල්ලා විනාශ කරනවා. අර හිටෑවා. හැබැයි ඔන්න අන්තිමේ මම දැන් සාර්ථක වෙන්නයි හදන්නේ. මේක ගොඩක් සතුටුදායක අවස්ථාවක් වෙයි. මොකද නිල්ලිත් කුරම තමයි මට මේක අරන් දුන්නේ. නොදැනුවත්ව හරි අකරේ හොඳ දෙයක්. බොහොම ස්තුතියි සොනික්. හොඳයි අපි එහෙනම් දැන් මේ යන්න තමයි හදන්නේ. නන්ද මුදුනට අලුත් යුගයකට අලුත් යුගය කියන්නේ නෑ වැරදි. දොස්තර මහත්තයාගේ අලුත්ම අධිරාජ්‍ය. නියමයිනේ. ඒ වගේම තමයි මොකද ඔහෙලා දෙන්න මට කිව්වේ නැත්තේ මෙතන තනි වලක් තියෙනවයි කියලා. මට ඇස් පේනවද? සමා වෙන්න ලොක්කා. කොහෙද මේක? මන් දන්නවා මේක මේ කොහේ හරි තියෙනවයි කියලා.
කතාව හරි. දොස්තර බිත්තර මෙතෙන්ට ආවේ හේතුවක් ඇතුව. ඒක නිසාම තමයි යා වේගවර්ධකයා ක්‍රොබෝගේ ඇග ඇතුලේ හංගන්න නැත්තේ. එහෙනම් අපි අපරාධ වෙච්ච තැනින් පටන් ගමු. හරියට හරි. අපි එතනට ගිහිල්ලා බලමු ඔයාලා ඔය කියන පැරඩොක්ස් ප්‍රිස්මයට සම්බන්ධ මොනවා හරිම දෙයක් එතන තියෙනවද කියලා. හොඳද? පැරඩොක්ස් ප්‍රිස්මය. හරි. ඒක තමයි ඔය බිත්තර තට්ටයට ඕනුනේ. ඒත් මෙහෙම ආව්. මොකද උනේ හරිත යායට? මේ තියෙන හරිත යාය තමයි. එයා ඒක කරලා. එයා කොහොමද කරේ කියන නම් දන්නේ නැහැ. හැබැයි එයා ඒක කරලා. ඒ කියන්නේ බිත්තර තට්ටය දිනුවා. ඒ කියන්නේ මේ ඔක්කොම කළේ මේ යකඩයක් ටික. ඉක්වන්නම ටේල්ස් හොයාගෙන එනවා. මේ යකඩයක් ටික. ඉක්වන්නම ටේල්ස් හොයාගෙන එනවා. ඇත්තටම කවුද තමුන්? අපේ පරණ හතුරෙක් වෙන්න ඇති. නෑ, මෙයා අලුත් කෙනෙක්. දත්ත පද්ධතිවල නැති කෙනෙක්. මෙයාගේ ශක්ති මට්ටම දැක්කාම ඒ ගැන පුදුම හිතෙනවා. හඳුනා නොගත් මේ ධාවන ජීවියා බිත්තර සේනාව අභිබවා ගිහින් තිබෙනවා. එයා ගමන් කරන්නේ අඩු බරගේ බල ප්‍රදේශයට. එහෙනම් ටේල්ස් හොයාගන්න එක හරිම ලේසි වැඩක්. එහෙදී මූදු වෙරළයි කඳුයි ගසුයි විතරයි නෙදී මේකට මෙහෙ. තාත්තය ආව නේද? මන් දන්නේ ඔය මේ මොකද්ද කරේ කියලා කොහොමද කරේ කියලාත් මම දන්නේ නැහැ. හැබැයි දැන් නම් හොඳටම කුටි කන්න යන්නේ. මොකද සෙල්ලම් බඩුවක් නේ? ඒ පාර සෙල්ලම් කරන්න ගන්න. Boy. මේ අහනවා තට්ටය. ඔය මොනවා කරත් කමන්නේ මට කියනවා දැන් මේක හරි ගස්සන විදිය. හබෝ ඉන්නේ බීතර තට්ට පැටි. තට්ටයි කියන්නේ බෑ කේස් ගස් එක දරුවෝ තියෙන්නේ. සමාවෙන්න යාළුවා. දැන් නම් සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. ඔයා දැන් ගෙදර ගිහලා හබුන් ටිකක් කාලා දොయ్య ගන්න. මට දැන් ගිහලා අර තට්ටය හොයා ගන්න තියෙනවා. තේරුණානේ? පස්සෙන් නම් හොඳ. එයා වේගවත් ශක්තිමත් ඒ වගේම බිත්තරයට කැමති නැහැ. අපි පුළුවන් තරම් ඉක්මනට එයාව හොයාගන්න ඕනේ. මට ඔය තේරෙන්නේ නෑ රෙබෙල්. ඒ වුණාට මෙයා අපි අවුල්ජාලා කවුන්සලට අල්ලලා දුන්නොත් එහෙනම් මොකද කරන්නේ? මේක නම් අනිවාර්යෙන් මොකුලක්. මීට කලින් මගේ අදහසක් වැරදිලා තියෙනවද? මම විශ්වාස කරන්න. වටරාම දුර්ලේ පොලට්ටම් වල දුර්ලේ දැන් වේදිකාවට පැමිණෙනවා. අනේ දෙයියනේ. මගේ වෙලාව හොඳ නම් මේ හරි දන්න කියන මූණක් තියෙන්න ඕනේ. ටේල්ස් හරි.